මේ දවස්වල මේ බතික් උගන්නන තරු පායනවන සැරින් සැරේ අපිත් ඉතින් යම් කාලෙක එහෙම පායපු තරුවක් තමයි. හැබැයි මම ඇතුළු ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා. අපි මේ අවුරුදු 5ක් 6ක් 10ක් ඇතුළත තමයි බතික් ඉගෙනීමට ඇවිල්ලා තියෙන්නේ. සාධාරණයි අපේ වයසත් එක්ක. එතකොට මම කතා කරන්නේ ඒක ගැන නෙමෙයි. උඹලා බතික් නොමිලේ උගන්නනවා නම් උගන්නහල්ලා. බතික් කරලා මිනිස්සුන්ට නොමිලේ දෙනවා නම් තියාලේකට කමන්නේ නැහැ. තමුන්ගේ මට්ටම් තම මට්ටම් කියනවානේ. හරිද? ප්‍රශ්න දෙන්නේ ඒක නෙමෙයි. අර දෙනවා දෙන්නේ දෙනවා දෙන්නේ උගන්නනවා මන්තර උගන්නලා නැහැ. දෙකයි වඩා බලු වැඩ හරෝ මිනිස්සු සල්ලි දීලා ඉගෙන ගන්න පුළුවන් මිනිස්සු ජෙනුවින්ලි ක්ලාස් වලට එනවා. මම එහෙම නොමිලේ උගන්නන්නේ නැහැ. මගේ යම් පාඩම් ටිකක් තියෙනවා නොමිලේ ඔය සෙල් බතික් ටයි කරන විදිය මුල පාඩම් ටික මම නොමිලේ දාලා තියෙනවා. ඒව මම ක්ලාස් වල ළමයින්ට ආයෙ උගන්නන්නේ නැහැ. උන්ට කියන්නේ ඔය ටික බලලා ඉන්න. දෙකක් නැහැ උගන්නන්න. රයිට්? ඉතින් ටික පන්ති වලට එන්න ඕනේ. අන්න ඒක තමයි ජෙනුවින් කියන්නේ. උගන්නනවා අර රෙසිපිය දෙනවා මේ රෙසිපිය දෙනවා දෙන්නේ නැහැ. මම වසක් කැතයි. ඒ කියන්නේ ඔය මිනිස්සුන්ව නිකන් අර views වලට reach වලට subscribers වලට එහෙම කරගන්න තරම් desperate වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ මට තේරෙන්නේ නැහැ සිංහල වචන. අන්න ඒක වෙන්න හොඳ නැහැ. උගන්නනවා නම් ඉගෙනනවා නැත්තම් නැහැ. දැන් අපි මිනිස්සුන්ට නොමිලේ ඕන තරම් උගන්නනවා. inbox එකේ නයිලා students න ඕන කෙනෙක්ට උත්තර දෙනවා. right? එහෙම කියලා මේ Facebook එකේ වැළලෙන්න යන්නේ නැහැ ඉතින්. ඉගෙනනවා නම් ඉගෙනනවා නැත්තම් නැහැ. කැතම වැඩේ තමයි මේ බොරු තරංග මම පාන්න එපා. ඔය පරම්පරාවෙන් බතික් කරන බයිලා මගේ අම්මගේ ඉඳලා තමයි බතික් කරන්නේ. අපි ඒවා කී වැළලෙන්නේ නැහැ. එහෙම පරම්පරාවෙම මේක මේ අමුතු රහස් තියෙන අමුතු ශාස්ත්‍රයක් නෙමෙයි. මොකද rocket science ඕක මේක තමයි අමුතුම ශාස්ත්‍රය වෙනවා වෙන ශාස්ත්‍රයක් දන්නේ නැති උන්ට. ඉන්ජිනේරින් වගේ සබ්ජෙක්ට්ස් කරලා ආවිලා බතික් ගන්න මිනිස්සුන්ට ඕක ඇති මොකලක් නැහැ. හරිද? ඉතින් මවලා පෙන්නන්න දෙයක් නැහැ. මම දුනා තව ඉන්නවනේ. සම්රමල් වුණත් අපි ඉන්ජිනේරින් people. අපිට මේ ටෙක්නොලොජි එක ගැන අමුතු නිකම් මේ කියලා දෙන්න ලොකු නැව නැහැ. ඔයිට වඩා කරලා ආවිලා තියෙන්නේ. right එතකොට බතික් කියන්නේ hand skill එකක්. එතකොට මේ ජෙන්ටින් එකක් අරගෙන මේ ඔච්චර ඉරි අඳින්න දඟලන්න වැළලෙන්න දෙයක් නැහැ. right ඉරි බේරලා අඳින්න ඔච්චර නටන්න දෙයක් නැහැ. ඕක ඉටි කරන්න දන්න වැඩා ඕක ඉඩ තියලා ඉටි කරනවා. බේරලා ඉටි කරනවා. right අනිත් එක තමයි එක ගුරුවරයෙක් යම් ටෙක්නික් එකක් දාපුවාම ඒක එහෙම නෙමෙයි කියලා යන්න බෑ. එතකොට හත්පුලේ ගා ගන්නවා. මොකද ඊට පස්සේ ආපස්සට උත්තර එනකොට යයි ගන්න දෙයක් නැහැ. right අනිත් එක ඉටි හොරනවා කියන එක මේ අලුත් එකක් නෙමෙයි. මම දන්නේ පරම්පරාවෙන් බතික් කරන මිනිස්සු මේක දන්නේ නැහැ කියලා. ඉටි හූරනවා කියන්නේ ආටිෆිෂියලි ක්‍රැක් එකක් හදනවා කියන එක. ඒක මේ අපේ ගෙවල් වල නම් ඉස්සර ඉඳන්ම කරපු එක. රයිට්? ඒ හින්දා මම අමුතු මැජික් නෙමෙයි. කිමිකල් 10ක් දානවා 5ක් දානවා. අයිසෝවා ගිහිල්ලා කියන්න ඕනේ කිමිකල් නොදන්නේ උන්ට මේ ඉන්ජිනියරින් වගේ සබ්ජෙක්ට්ස් කරලා ආවිල්ලා බතික් වගේ ටෙක්නොලොජි එකක් උගන්වන අපිට මවල පාන්න එපා. රයිට්? ඒතර මිනිස්සු පව ඔය ඕකෙන් ඕගොල්ලෝ මැනිපියුලේට් කරන්නේ රූරල් කැටගරි එක. ඒ කියන්නේ මොලයක් ඇති right උගන්නන ගුරුවරයාගේ qualification එකක් බලලා ඒ මනසගේ production එකක් බලලා ඒ මනසගේ skill එකක් බලලා page එක review students ලාගේ testimonies බලලා class එකකට එන category එකේ අය ඔය බයිලා වලට අවු වෙන්නේ නැහැ. උගල මේ අන්දන්නේ ලොකු දැනුමක් තේරුමක් නැති නිකන් බතික් කරලා කීයක් හරි හම්බ කරගන්න උත්සාහ කරන class එකකටවත් වේදම් කරලා ගිහිල්ලා හරියට ඉගෙන ගන්න බැරි මිනිස්සු. ඒක බා හෙන ගහන පව්. ඊට වඩා හරි genuine class fee එක මේකයි මගේ පන්තියට ඇවිල්ලා ඉගෙන ගන්න කියලා ඊට පස්සේ හොඳට උගන්වන එක මාර genuine. මම කියන ගුරුවරයෙක්ට අන්නේ genuine කියලා දෙන්න. මම පෞද්ගලිකව අනුගේ මංගල ගැන කතා කරන්නේ නැහැ. හැබැයි මම මේ දැකපු point එක තමයි උගන්වනවා උගන්වන්නේ නැහැ. ඕකත් හරියට නිකන් අර කියනවා නේද මම දෙනවා දෙන්නේ නැති ගෑනු ඉන්නේ. තා ගෑනු කියනවා දෙනවා දෙන්නේ නැහැ. දන්නවනේ මොනවයි ගෑනු කෙන්ද කියන එක. අන්නේ තත්ත්වයටපත් වෙන්න එපා. ඒක වගේ කැතයි. ඊට පස්සේ ආරයා මෙහෙම කිව්වා මගේ inbox එකේ ඔය ඔයගොල්ලෝ කරන ඒවා අපේ inbox වලත් තානවා. අපි ඉතින් කී වැළලෙන්නේ නැහැ. පෞද්ගලිකව මම නම් ගුරුවරයෙක් ගැන ඇවිල්ලා කිව්වොත් වෙන කෙනෙක් මම ඒකට උපන්නම් දෙන්නේ නැහැ. සාම මම ඒකට රෙඩියුස් එකේ වීඩියෝ ගිහලා ඔන්ලයින් එකෙන් ගොන් ආතර දෙන්නේ නැහැ. හේතුව ගුරුවරයා කියන්නේ සියල්ලදක් නෙමෙයිනේ. එතකොට මම උගන්වන දේවල් තව කෙනෙක් උගන්වන දේවල් අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. බතික් කියන්නේ ඉරක් ගහලා මේක මේ විදිහට වෙන්න ඕන කියන මංගල්‍යයක් නෙමෙයි. ඒ හින්දා ගුරුවරු බෞද්ධ පඬිතුයන් නෙමෙයි අපිත් ඉගෙන ගන්නවා. right? අපිත් ඉගෙන ගන්නවා. එතකොට මගේ සෑහෙන ලොකු බතික් ප්‍රොඩක්ෂන් එකක් ලංකාවෙන් පිට දෙකේම තියෙනවා. එතකොට එහෙම කියලා මේ අපි සියල්ල දක් කියලා ඉන්නේ නැහැ. මම නම් මගේ ඩයි කරන මිනිස්සු, මගේ ඉටි කරන මිනිස්සු, මගේ තම්බන අය මම ඒගොල්ලන්ගෙන් හොඳ දේවල් ඉගෙන ගන්නවා. ඒ හින්දා මේක මේ ඉගෙනගෙන යන ගමන් තමුන් වැඩිපුර දන්නව නම්, තමුන් දන්නවා කියලා තමුන්ට ෂුවර් නම්, තමුන් දන්න දේ තව කෙනෙක් ඒ මට්ටමට පත් කරන්න කියලා ෂුවර් නම්, තම ගන්නන එක කරන්න පුළුවන්. එහෙම නැතුව බතික් ටිකක් දැනගත්ත පරියට අර නිකන් මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති බහුශෘත වචනයක් කියලා. දැන් මම දිගට පටන් ගන්නවා ඔය තියෙන බහුශෘත වචන වලින් ගොංකන් ටික එක්ස්ප්ලেইন කරන්න. මේ කටවහගෙන අනිත් මිනිස්සු ඔක්කොම කටවහගෙන ගොංකන් කොන්ටෝක්ස් පඬිත වදන් තියා බලන් ඉන්නේ පව්වින්දා. right මොකද ගුරුවරයෙක්ට තාම අඩ ගන්න සුදුසු නැහැ. හැබැයි තමුන්ගේ පන්තියට ළමයි ගෙන්න ගන්න. තමුන්ගේ YouTube channel එකට subscribersලා වැඩ කරගන්න. මිනිස්සු රවට්ටලා right මිනිස්සුන්ට මවලා පෙන්නලා දැන් දෙනවා දෙන්නේ නැහැ වැඩියට මිනිස්සුන්ට රඟපාලා. ඒ ඔක්කොම පැත්තකින් තියලා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ගුරුවරුන්ට මඩ ගහලා. එහෙම ඇදෙන්න ගත්තොත් educated subject එක දන්න reputed ගුරුවරු ඉන්නවනේ. අන්න ඒගොල්ලෝ ඇවිල්ලා ඕගොල්ලන්ව criticize කරන එක නවත්තන්න බෑ. okay
එහෙනම් පන්ති කරන්න ඕන නම් කරන්න. පඬිතකම සහ අනිත් මිනිස්සු කපාගෙන යන්න හදන්න එපා. ඔය හරි කැතයි. මොකද ඉන්ඩස්ට්‍රි එකේ අපි ක්ලාසස් කරනවා. දැන් මම ක්ලාස් කරනවා, සනුර ක්ලාස් කරනවා, එහෙලපති ක්ලාස් කරනවා. තව මේන්ලි ක්ලාස් නොකරන ඔය තව ඉන්නවා ටීචර්ස්ලා. රයිට්? අපි ඔක්කොම කතා බහ කරලා බොහොම හොඳට ඉන්න මිනිස්සු. රයිට්? ඒ කාටට තියෙන ක්වොලිෆිකේෂන්ස් නැති ඒවාත් අපි දන්නවා. එහෙම කියලා යාට ක්වොලිෆිකේෂන් නෑ මට විතරයි තියෙන්නේ මම පොර. එහෙම බයිලා ගාගෙන එනේ. ඒව ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා අපි ජෙනුවින් දාලා තියෙන්නේ. අපි ඉන්ජිනියර්ස්ලා, ෆැෂන් ඩිසයිනර්ස්ලා, අපි මේවට ඉන්නේ MEQ ඇසෙසර්ස්ලා. අපිට අපි මේව කරනවා ජෙනුවින්ලි කිව්වා. උගන්නන බගුලක් නොමිලේ හරි ඉගෙනනවා. නොමිලේ උගන්නනවා කියන්නේ මොකක්ද කියලා බලන්න ඕන යන්න මගේ YouTube channel එකට. සබ්ජෙක්ට් එක හරියට උගන්නනවා නම් මේ නොමිලේ කරන ඒවා තියෙනවා. එහෙම කරන සර්ලා ඉන්නවා. නැතුව මේ උගන්නනවා මට මෙච්චර සබ්ස්ක්‍රයිබර්ස්ලා හම්බ වුණාම වීඩියෝ එකේ මුල දානවා අරක කරන හැටි හරියටම කියලා අන්තිමට අගට වෙනකම් බලපුවම මුල ලබ්බක්වත් නැහැ. හරි කැතයි හලෝ මේවා. මම වැඩි හිටියට නොගලපෙන විශේෂ ගුරුවරුන් නෝන දෙකයි මනයි වැඩ. රයිට්? එහෙනම් ඕන මොකක් කරගන්න. අසරණ දුප්පත් මිනිස්සු අන්දන එකයි ඉන්ඩස්ට්‍රි එකේ වැඩක් කරලා ඉන්න ගුරුවරුන්ව නිකන් ගොනාලි බයිට් එකට අරගෙන අර වචන කියන ඒවට එල්ලීගෙන වස්ස කැතයි. මතක තියාගන්න උගත් මිනිස්සු වෙනුවෙන් නැගී හිටිනවා. වැඩක් කරන මිනිස්සු වැඩක් කරන ඉන්නේ නැගී හිටිනවා. ඒ හින්දා අනිත් මිනිස්සුන්ට ගල් ගහනකොට දැනගන්න තමන්ට කොයි පිටුවලින් ගල් එයිද දන්නේ නැහැ. අනිත් එක පව්. තේරෙන මිනිස්සුන්ව ගොනාට අන්දන එක පව්.